Hi guys, කොහොමද? අපි දැන් ගියා මුලින්ම බේකස් බේන්ඩ් එක බලන්න. දැන් ඒක බලලා අපි එන ගමන් අපිට මෙතන හම්බුණා දියැලක් තියෙනවා සුරතලියැල්ල. දැන් ඒක බලන්න තමයි යන්නේ. මේක ශ්‍රීපාද අබේ භූමිය ඇතුලේ තමයි මේ සුරතලියැල්ල පිහිටලා තියෙන්නේ. මෙතන මේ බෝඩ් එකකුත් ගහලා තියෙනවා. බලන්න මේ කැලිගසල බැහැර කිරීම, ශාක පැලෑටි වලට හානි කිරීම එපා. වනසතුන් දඩයම් කිරීම තහනම් ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. යමුනේ. ගිහලා බලමු ඒකත් ලස්සන. කොහොම කරත් මේ කන බොන ඒවා කොහොම කරත් අරගෙන යන්න ඕගොල්ලෝ මේවා ලස්සන පරිසරයක් ඇත්තටම මෙතන තියෙන්නේ. විනාශ කරන්න නම් එපා. එකයි කියන්න තියෙන්නේ. ඇත්තටම ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න ඕගලන්ට. ඔව් ඇස්සකුත් එන්න හදන්නේ අපි ඊට කලින් ඕගලන්ට මේ වීඩියෝ එක කොහොම හරි කරන්න තමයි උත්සාහ කරන්නේ. ගිහලා බලමු මේ හිඳික්මටම. මෙතනින්ද යන්න තියෙන්නේ? එතනින් යන්න නැතිව. ආ? ඔව්. බහින්. කොහොමදනේ බහින්නේ? ආ. ඔයන් ඉතින් මේව තමයි දුෂ්කර මාර්ගවල බොහොම අමාරුවෙන් පරිස්සමින් ඕනි යන්න. ලෝක අමාරුවෙන් බෑගත්තේ. අයියෝ ඒ වගේ අනිත් තැනත්. මේ උඩින්ද යන්න දෙන්නේ. ආ? පොඩ්ඩක් ඉන්න සෙරප්පු දෙක දාගන්නකම්. මම කූඩැල්ලු ඉන්නවත් දන්නේ නැහැ. ආයා. කැලයක් ඇතුලේ තමයි යන්න තියෙන්නේ. හැබැයි මේ ප්‍රධාන පාරේ ඉඳන් මහදුරක් නෑ මීටර් 100ක් වගේ. දියැලක් නම් නෙමෙයි පොඩි දියැලක් තියෙන්නේ නේද? ඔව්. අපිට ඈතින් සද්දයක් එනවා. මේ මහදුරක් නෑ යන්න නෑ. ඕගොල්ලෝ එනවා නම් බෙරගලයි බෙලිහුල් ඔයයි අතර තමයි මේ සුරතලියැල්ල පිහිටලා තියෙන්නේ. මේ පැත්තේ එනවා නම් මේකටත් අනිවාර්යෙන්ම එන්න. බොහොම කිට්ටුව තමයි මේකක් තියෙන්නේ මහදුරක් නෑ. මෙතන නාන්නත් පුළුවන්ද දන්නේ නැහැ හැබැයි නේද? ගිහිල්ලා බලමු තත්ත්වය කොහොමද කියලා. ලස්සන චූටි දියැලක්. ලස්සන පොඩි දියැලක් නේ. ළඟටම යන්න පුළුවන් මං හිතන්නේ. ඔව්. එමින් යන්න සසි අම්මෝ වටේයි දන්නේ. ෂා. උඩින් ඉඳන් එනවා අර අපිට ඉස්සෙල්ලා හම්බෙච්ච එකේ කෑල්ලක්ද දන්නෙත් නෑ මේක. ඔව් ඒක කියන්න බෑ. මහල මේකයි වැඩේ. දැන් අපි එන දවසේ පොඩ්ඩක් වැස්ස අඩු හින්දා මම හිතේ වතුර අඩු. නැත්තම් ඔව් අර කලින් මේ මොනවාද බේකස් බෙන්ඩ් එකට යනකොට ගොඩක් දියැලි වතුර තිබුණේ නෑ නේද? ඔව්. අම්මෝ පුදුමාතලංගල් තියෙන්නේ. ෂා. මේකත් පොඩි වුණාට ලස්සනයි නේද? පොඩි වුණාට සුන්දරයි. එරෙයිද දන්නෙත් නෑ ගියා වගේ නෙමෙයි. වැටෙයි. සුරතලියැල්ල. යා. මොකෙක් හරි කනවා. මාළු කනවා. මේ මොකක්ද කියන්නේ මාව? මොනවා හරි පොඩි සත්තු జాතියක් ඉන්නවා. දොළපාර පල්ලෙහාටම ගලනවා හැබැයිනේ. මේ සායන උඩින් එන්න මේකත් හොඳ මේ පේනවද? වතුර පාර ප්‍රෙෂර් එක පොඩ්ඩක් අඩුයි. මොකද වහින වැස්ස නැති හින්දා මං හිතන විදියට
නැත්තම් වහින කාලට හොඳ මේ ලස්සනට ඇති මේ ඇල්ල. කැලයක් ඇතුලේ තියෙන්නේ. ඕ තනිකර දෙපැත්තෙම මල් ගසුත් තියෙනවා. හැබැයි උඩ හරියට වෙන්න. හරිම සීතලයි වතුර. සීතලයි ලස්සනයි. සුන්දරම සුන්දර ලස්සනම ලස්සන දියල්ල. නාන්නත් මරුවක් පීලක් වගේ වතුරෙන්. ඒකනේ අපි කිව්වේ මෙහෙ මේ බෙලිවුල්ලෝ කියන්නේ දියැලි පාරාදීසය. දියැලි එකක් දෙකක් නෙවෙයි සෑහෙන්න තියෙනවා. දැන් අපි ඊළඟටත් ගේන්නම් ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් පහන් තුඩාව මේ සමනල වැව. ඒ වගේ තමයි ඕගොල්ලෝ දැන් ට්‍රැවල් කරනවා නම් හැමදාම එකම පැත්තට යන්නේ නැතුව මේ වගේ මේ කියන්නේ ගිය නැති පැත්තකට ඇවිල්ලා බලන්න මේ වගේ අමුතු සුන්දරත්වයක් අමුතු ලෙවල් එකක් තියෙනවා නේ අතර. අපිත් ඇත්තටම හොයාගෙන ආවේ මේක. අපේ channel එකත් subscribe කරන්න ගිහින් එන්නම්. bye bye.